අඤ්ඤං කොහොමද? අද නම් vlog එක දානවා හරිද? වෙන්දර vlog ගන්නවා හැමදාම ඉතින් vlog ගන්නවා කියලා කිව්වට දාන්නේ. අද මාත් එක්ක යන් ඒ වලරමට යාළුවෙක් ඉන්නවා චුට්ටක් බලන්න. කොයා? පැනලා ගියා. අර ඉන්නේ යා. අර එයා නම් බය වෙලා. යා. ලස්සනයි. ඇයි යන්නේ ඔයා බුරන්නේ? ඉස්සරහට එන කොරියාවේ ලස්සන කාලේ මේ වගේ නකුටු ගස් නෙමෙයි මං ආස නැහැ මෙහෙම ඉන්නේ කැතයි. පාරායිනේ මෙහෙම මේ කරලා තියෙන්නේ ඇල වගා කරන. ඒතර අපේ රටේ කොහොම වගා කරන්න බැරිද? ටවුන් එකට ආවා. තාඩින් බස් එකක් නිස්සනවා. ෆෝන් එක ඔබ බස් එකෙන් ඩගලක් දැම්ම ඊට දුරට කරලා තමයි නතර කරේ. බීලා බලමු. කෝපි එකක් තිබුණේ. කෝපි මෙහි තිත්තයිනේ. අල්ලන්නේ මට බලන්න. සයි. මෙන්න මේක මානසයි. ආරසයි. මේ වල සෝස් තියනවා ගන්න. ක්‍රිස්පි චිකන් කියලා ගත්තම මේ රස සැර නැහැ. හැබැයි රස මේකත් දාලා කාලා බලමු. කහ පාටයි. අවුලන්න ෂේප්. මේ බලන්නකෝ මාරම ලස්සනයි. සීතල කාලේ වුණත් ලස්සනයි මේ තියෙන දැන්. ගස්වල මේ හුළඟට හෙලවෙන සද්දේ මාරම හිත නිදහස් වෙනවා. හාව්. හුළං හරියට සෙල්ලම් බඩුවක් වගේ නේ වාහනේ. ලස්සනයි කැෆේ එක. කචා. ලස්සන පල්ලියක් තියෙනවා. මාරම ලස්සනයි. නුවරඑළිය පැත්ත වගේ. ලස්සනයි මේ තිරමේ. Wow. ලස්සනයි මේ තිරමේ. මේ අසත් දන්න. ඕක ඩ්‍රින්ක් එකක් වල අදමයි ඒක. ලස්සන මල් ටිකක්. පාරයිනේ වවලා තියෙන්නේ. ලස්සනයිනේ. ගොඩක් ලස්සනයි. ඊමාට් එක තනින් නෙමෙයි බහැලා තියෙන්නේ. ඒක දැන් නැතුව මම මේ යනවා දිගටම. පොලිස් තියනවා කණ්ඩමේ. ඊයා. මේක රසයි වගේ. සජනි. අර ඉන්නේ සියු මාට් එකක බඩු මේවා කරන කෙනෙක්. දැන් යාලගේ ෂිෆ්ට් එක මාරු වුණා. මෙතන මාර ලස්සනයි නේ. වව්. මාරම ලස්සනයි යන්නේ. හිත නිවෙනවා. වව්. අන්නකෝ තියෙන ලස්සනනේ. ඔය ලස්සනයි. වව්. මම යනවා. බයි. ගොඩක් ලස්සනයි.